ඉතින් ඔයගොල්ලන්ට කොහොමද? මං හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් වීඩියෝස් දාන්න නම් ටිකක් කල් යනවා. ඉතින් ඒකට තරහ වෙන්න එපා. මොකද මගේ වීඩියෝස් ඔක්කොම කරන්නේ ලොකු පුතා. එයාගේ ලෙවල්ස් වැඩත් එක්ක චුට්ටක් එයාව අල්ලගන්න මේ දවස්වල හරි අමාරුයි. ඒකට සමා වෙන්න හැමෝම. මුලින්ම කරන්නේ වෙරළු ටික හොඳට හොද ගන්න ඕනේ. මොකද අපේ ගහේ වෙරළු නෙමෙයි හින්දා මාකට් එකෙන් ගත්ත. ඉතින් වෙරළු ටික හොද ගමු හොඳට. ඊට පස්සේ තියෙන්නේ අපිට වෙරළු ටික හොඳට තඹ ගන්න. විනාඩි 40ක් විතර යනවා හරියට වෙරළු ටික තඹ ගන්න. ඉතින් සමහර අය නම් කියනවා වෙරළු ගෙවල් ඇස්සේ තඹන්න හොඳ නෑ, එළියේ තඹන්න ඕනි කියලා. ඉතින් ඔය හැමදේ වලවලීම මම බැහැර වෙලා මම නම් ඉතින් ගෑස් ලිපේ තමයි වෙරළු ටික තඹ ගත්තේ. වීදුරු භාජනයකට හරි මැටි භාජනයකට හරි අපි ඉස්සලම මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු ලුණු දාගමු. ඊට පස්සේ දාගන්නේ සීනි. ඉතින් මෙතන මම දුඹුරු සීනි පාවිච්චි කරේ. චුට්ටක් වැඩිපුර සීනි රසය එන්න තමයි මම අද සීනි දාගන්නේ. ඊට පස්සේ අපි දාගන්නවා විනාගිරි. ඉතින් සමහර අය විනාගිරි වලට අකමැති නම් විනාගිරි නොදා ඉන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ ටික හොඳට කලවම් කරගන්න. මෙතන මම සීනි සම්පූර්ණයෙන්ම අර කලවම් කරන්නේ චුට්ටක් කෑලි වෙරළුත් එක කද්දී හැපෙන විදිහටත් වෙන්න තමයි සීනි ටික තිය කරගත්තේ. දැන් මම මේකට තව දාගන්නවා වතුර ටිකක්. වතුර චුට්ට දාලා ආයේ මේ ටික කලවම් කරගන්නවා. ආයෙ තව ටිකක් දාගත්ත මට මදි කියලා හිතුන නිසා. අන්තිමේටම කරන්න තියෙන්නේ අපිට තඹගත්ත වෙරළු ටික මේකට දාගන්න එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වෙරළු ටික හොඳට තැම්බිලා තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අච්චාරු එකක් හදද්දී වෙරළු මැදින් පැලෙනවා කියන්නේ වෙරළු අපිට ඕන විදිහට හරියට තැම්බිලා කියන එක. එහෙම නැතුව අපි අච්චාරු එකක් හැදුවට අර හරි රස එන්නේ නැහැ. දැන් මේ ටික අපි හොඳට කලවම් කරගමු. දැන් ඉතින් කට්ටිය නම් ළඟ ඉන්නවා පොලිමට වෙරළු අච්චාරු ටික බෙදනකම්. දැන් අන්තිමේටම මම අර හදාගත්ත මිශ්‍රණය චුට්ටක් ඉතිරි කරගත්තා. උඩටත් දාගන්න. මම ඔයගොල්ලන්ට කිව්වේ අර සීනි කැට ටිකක් පේන විදිහට මම දිය කරගත්තා කියලා. එතකොටත් ඒකේ වෙනම රසයක් තියෙනවා වෙරළුත් එක්ක හැපෙද්දි. දැන් ඉතින් ඔන්න හදලා ඉවරයි. කන්නයි තියෙන්නේ. ඕගොල්ලොත් හදලා බලන්න. හරිම රසයි. ඉතින් මේක ඕන ෆ්‍රිජ් එකේ දාලා කන්නත් පුළුවන්. එතකොට තවත් ගොඩක් රසයි. දවසක් විතර තියලා කනවනම්. ආයෙත් රස රෙසිපි එකක් අරන් එනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.